අලුත් එක්ක ගිහිල්ලා මිනිසුන්ට ජීවිතේ සතුටක් ප්‍රීතියක් විනෝදයක් තියෙන්න ඕන. මොකක් කරේ වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ පෙන්නතුනේ. මම ওই බන්ධනාගාරවල බණ කියන්න යනවා. අවුරුදු 21 22 කොල්ලෙක් කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් මේවා කියන්න. හැන්දෑවේ ගෙදර ඉන්න නෑලු කෝල් වෙනවලු. කාගෙන්ද? යාළුවන්ගෙන්. හැන්දෑවේ හිත හදාගෙන ගෙදර ඉන්නකොට ගෙන්න ගන්නවලු කවුද? යාළුවෝ. දැන් මේ තරුණ මහත්තුරු කල්පනා කරන්න. හැන්දෑවේ නිකන් ඉන්නකොට කෝල් කීයක් එනවද? එහෙම ජීවිතේටවත් අම්මා තාත්තා එක්ක බත් කාලා ප්‍රවෘත්ති ටිකක් බලලා ගෙදර ඉන්න පුළුවන්? බෑ. අන්තිමේ මොකක් කරුණාම අර කොල්ලා කියනවා අම්මා දවසක් ආවට පස්සේ ඇහුවලු නඩුවාරට සල්ලි කොහෙන්ද කියලා. අම්මා කිව්වලු කරාඹු දෙක උකස් තියන්න ගියා උකස මදි සින්නට වික්කා කියලා. කොල්ලා කියනවා හාමුදුරනේ අපහම්බෙලා ගියාට පස්සේ මුළු අම්මගේ තාත්තගේ ජීවිතේ සම්පූර්ණයෙන් ගොඩ දානවා මිසක්කල් අය බීඩියක් සිගරට් එකක් බොන්නේ නැහැ කිව්වා. ඇයි මොකක් කරේ වුණාම කවුරුවත් නැහැ. ඔය ජීවිතේ දුක් වුණා නම් දුක්ුනේ අපි වෙනුවෙන්ද අම්මා තාත්තා වෙනුවෙන්ද මේ කොහෙවත් නැහැ උන් වෙනුවෙන්ද? ජීවිතේට අම්මා තාත්තා වෙනුවෙන් අඬලා දිනනවා. කේන්ති ගත්තා නම් කේන්ති ගත්තේ කවුරු වෙනුවෙන්ද? ආන් අම්මා තාත්තා හින්දා. ජීවිතේ අපි හිතලා තියන්නේ අපේ අම්මා තාත්තගේ අනාගතේ මගේ අනාගතේ මේ කොහෙවත් දන්න මිනිස්සුන්ගේ. ඒ හින්දා කාටවත් පේන්න නෙමෙයි. අර නිසි කල නිසි වයසට ආවට පස්සේ ඕන එකක් කරන්න පුළුවන්. තරුණ කාලේ හොඳට මහන්සි වෙන්න, හොඳට හම්බ කරන්න. අම්මගේ තාත්තගේ ව දිහා නම් බලාගෙන ඉන්න බෑ.